අපි බලමු කොහොමද ෂොප්බුක් ඇප් එකේ ඉන්වොයිස් බුක් එක පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම මෙතන තියෙන add new invoice කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් ඉන්වොයිස් බුක් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඉන්වොයිස් නම්බර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනදී පුළුවන් ඔටෝ ජෙනරේට් වෙච්ච නම්බර් එක හරි ඔයාට අවශ්‍ය වෙනත් නම්බර් එකක් තියෙනවා නම් ඒක හරිය දාගන්න. ඊට පස්සේ තියෙනවා this is a credit invoice කියලා ඔප්ෂන් එකක්. මෙතනදී ඔයා ණය සම්බන්ධ ගනුදෙනුවක් නම් මේ ටික් එක තියන්න. එහෙම නැත්නම් මේ ටික් එක අයින් කරන්න පුළුවන් මුදලට වෙන ගනුදෙනුවක් නම්. ඊට පස්සේ ඩියු ඩේට් එක තියෙනවා. ණය සම්බන්ධ ගනුදෙනුවක් නම් ඔයාට පුළුවන් කස්ටමර් නැවත ඔයාට ණය ගෙවන්න පොරොන්දු වෙන දවස මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ add customer option එක. මෙතනින් ඔයාට පුළුවන් phone contact එක හරි ඔයා add කරගත්ත නම්බර් එකකින් හරි මේ කස්ටමර්ව සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ notes කියන option එකක් තියෙනවා. මෙතනදී පුළුවන් ඔයාට අවශ්‍ය note එකක් තියෙනවා නම් දාගන්න සහ ඊට පස්සේ තියෙනවා amount only කියලා option එක. මෙතනදී ඔයාට පුළුවන් මුදලට වෙන ගනුදෙනුවක් නම් ඒ අදාළ මුදල මෙතන සඳහන් කරගන්න. එහෙම නැතුව item එකක් වශයෙන් නම් ඒ ණය ගනුදෙනුව වෙන්නේ. ඔයාට පුළුවන් ඒ අදාළ item එක select කරලා ඒ item වලින් කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියන එක select කරලා මේ invoice එක create කරගන්න. එතකොට මේ invoice එක අන්තිමේදී create වුණා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක ඔයාලට පුළුවන් customer එක්ක WhatsApp කරහා හෝ SMS එකක් කරා share කරගන්න. එහෙම නැත්නම් වෙනසක් සිද්ධ කරන්න අවශ්‍ය නම් invoice එකේ මේ edit option එකට ගිහිල්ලා අදාළ වෙනස ඔයාලට සිද්ධ කරලා invoice එක update කරගන්න පුළුවන්.